සුබ දවසක් කියලා පිළිගන්නවා මේ වීඩියෝ එක බලන්න ආපු ඔයාව. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න හදන්නේ ඉක්මනටම අපේ මූණ පැහැපත් කරගන්න අපිට ගෙදරදීම හදාගන්න පුළුවන් ෆේස් පැක් එකක් ගැන. මේ ෆේස් පැක් එක හදාගන්න අපිට ඕනි වෙන්නේ අමුද්‍රව්‍ය තුනයි. ඉතින් මම ඒ කියන අමුද්‍රව්‍ය තුන ඔයාට හොයාගන්න නැත්නම් ඒ වෙනුවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගැනත් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියලා දෙනවා. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු කොහොමද අපේ ෆේස් පැක් එක හරියටම කරගන්නේ කියලා බලන්න. මේක හදාගන්න අපිට ඕනි වෙන්නේ කඩල පිටි තේ හැඳි එකක්, යෝගට් තේ හැඳි එකක්, ඒ වගේම මී පැණි තේ හැඳි එකක්. ඉතින් මම ඔයාලට කලින් කිව්වා වගේම මේ දේවල් ඔයාට හොයාගන්න නැත්නම් මොනවාද අපි මේවට පාවිච්චි කරන්න ඕනි කියලා මම ඔයාලට වීඩියෝ එක ඉස්සරහදී අනිවාර්යයෙන්ම කියලා දෙන්නම්. එහෙනම් අපි බලමු කොහොමද අපේ ෆේස් පැක් එක හදාගන්නේ කියලා. අපි මුලින්ම පිරිසිදු භාජනයක් අරගෙන ඒකට කඩල පිටි තේ හැඳි එක එකතු කරගන්න ඕනි. ඊට පස්සේ කඩල පිටි එකට ඔයාලා එකතු කරගන්න ඕනි යෝගට් තේ හැඳි එක සහ මී පැණි තේ හැඳි එක. ඉතින් මේ සේරම එකතු කරාට පස්සේ ඔයාට මේක ක්‍රීම් එකක් වගේ නිකන් හොඳට කලවම් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපේ අවසාන මිශ්‍රණය ක්‍රීම් එකක් විදිහට තමයි හැදෙන්න ඕනි. ඔන්න දැන් කියලා දෙන්න හදන්නේ ඔයාට කඩල පිටි හොයාගන්න නැත්නම් ඒ වෙනුවට ඔයාට පාවිච්චි කරන්න පුළුවන් දෙයක්. ඔයාට කඩල පිටි හොයාගන්න නැත්නම් ඔයාට පුළුවන් හාල් පිටි තේ හැඳි එකක් එකතු කරගන්න. ඒ වගේම මී පැණි හොයාගන්න බැරි කෙනෙකුට කරන්න පුළුවන් පිරිසිදු භාජනයක් අරගෙන ඒකට සීනි තේ හැන්දක් දාලා වතුර ටිකක් එක්ක දිය කරගෙන අපේ මිශ්‍රණයට මේක එකතු කරගන්න පුළුවන්. ඒ වගේම මී පැණි වෙනුවට තව ඔයාට භාවිතා කරන්න පුළුවන් කොමාරිකා අරගෙන මදේ සූරලා ඔයාට අපේ මිශ්‍රණයට එකතු කරගන්න පුළුවන්. ඉතින් ෆේස් පැක් එක හදාගන්න යෝගට් එකතු කරගන්න බැරි කෙනෙක්ට නැවුම් කිරි එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම යෝගට් වෙනුවට තවත් දෙයක් එකතු කරගන්න පුළුවන්. ඒ තමයි බිත්තර සුදු මදය. කඩල පිටි යෝගට් මී පැණි හොයාගන්න බැරි කෙනෙක්ට උනත් ඔන්න දැන් මේ ෆේස් පැක් එක මම කියපු අනිත් දේවල් භාවිතා කරලා හදාගන්න පුළුවන්. දැන් බලමු අපේ ෆේස් පැක් එක කොහොමද මූණේ ගාගන්න කියලා. ඉතින් මේක ගාන්න කලින් ඔයා අනිවාර්යයෙන්ම ඔයාගේ මූණ හොඳට පිරිසිදු කරගෙන ඉන්න ඕනි. පිරිසිදු කරගත්ත මූණේ ෆේස් පැක් එක ගාලා ඔයා විනාඩි 15ක කාලයක් මේක මූණේ තියාගෙන ඉන්න ඕනි. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක සෝදලා ඉවත් කරන්න. මේ ෆේස් පැක් එකෙන් ඔයාට ලැබෙන ප්‍රතිඵල ගොඩයි. ඔයාගේ මූණ පැහැපත් කරගන්න වගේම ඔයාගේ මූණේ කුරුලෑ නිසා ඇති වුණු කැලල් තියෙනවා නම් මේ දේවල් නැති කරගන්නත් ඔයාට මේ ෆේස් පැක් එක උදව් වෙනවා. ඒ වගේම ඔයාගේ මූණේ පාට වැඩි කරගන්න, ඔයාගේ සම දීප්තිමත් කරගන්නත් මේ ෆේස් පැක් එක ඔයාට උදව් වෙනවා. මූණේ තෙල් ගතිය තියෙන කෙනෙක්ට මේක භාවිතා කරලා ඔයාගේ මූණේ තෙල් ගතිය පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේ ෆේස් පැක් එක ගහපුවාම ඔයාට ලැබෙන ප්‍රතිලාභ ගොඩක් තියෙනවා. ඒක නිසා ඔයා අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න. ඔයා මේක සතියකට දවස් 2ක් කරන්න ඕනි. මේ විදිහට ඔයා මාසයක් කරනකොට ඔයාට අනිවාර්යයෙන්ම මේ ෆේස් පැක් එකෙන් ප්‍රතිඵල ලැබෙන්න පටන් ගන්නවා. එහෙනම් අනිවාර්යයෙන්ම මේක try කරලා බලන්න.